හැමෝටම ඉතින් අදත් ඉෂානා YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද නම් අපේ යාළුවෝ වෙනුවෙන් ගෙනාවේ සුපිරිම ඒලියන් එහෙම නැත්නම් පිටසක්වලයන්ගේ මූවි එකක සම්පූර්ණ කතාව. ඉතින් මේ මූවි එකේ නම තමයි War of the Worlds කියන්නේ. අතන ඉතින් ඔයගොල්ලන් නිකමට හිතලා බලන්න මේ මුළු ලෝකෙම මිනිස්සුන්ව විනාශ කරලා දාලා මේ ලෝකෙම පාලනය ගන්න පිටසක්වලයෝ මෙහෙට ආවොත් මොන වගේ දෙයක් වෙයිද? මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් වෙයිද? හරි අපි ඒ ගැන අද කතාව හරහා දැනගමු. මොකද අපි අද කතාව තන්නේ ඒ වගේ එකක්. එහෙනම් ඉතින් මේ ටොම් ක්‍රූස්ගේ සුපිරිම ඒලියන් මූවි එකේ සම්පූර්ණ කතාව දැනගන්න අපේ යාළුවන්ට අද වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න කියනවා. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවෝ අපි channel එක තාම subscribe කරලා නැත්නම් අපි channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ අපි අද කතාවේ ඉන්න මේන්ම කැරක්ටර් එක වෙන රේව. ඉතින් මේ රේ කියන්නේ වරාය සාමාන්‍ය රැකියාවක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන ඉන්න කෙනෙක්. කොහමද ඊළඟට රේ එයාගේ ගෙදරට යද්දී එයාගේ කලින් වයිෆුයි එයාගේ මේ වෙදින්න හස්බන්ඩ්යි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේන රේගේ කලින් වයිෆ් වෙන මේරි. අතනම දැන් එයා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ එයාගේ රේගේ ළමයි දෙන්නව දවස් කීපයකට රේගාවෙන් දාලා යන්න. ඒ කියන්නේ මේ දෙන පොඩි ගමනක් යන්න. ඒත් එක්කම මේන රේගේ පුතා එයාගේ නම තමයි රොබී කියන්නේ. හැබැයි එයා රේකලව සම්බන්ධයක් නැහැ. එයා රේට කතා කරන්නේ එයාගේ නම කියලා. ඒ වගේ මේන් රේගේ දුව. එයා නම් රේට ටිකක් හිතවත්. එයාගේ නම තමයි රේචල් කියන්නේ. ඒත් එක්කම මේ වෙද්දි රේගේ කලින් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. ඊළඟට ඉතින් එයා ඒගොල්ලන්ගේ ළමයි දෙන්නගේ බඩුත් එක්කම ඒගොල්ලන්ව මෙහෙන් දාලා රේට ඒගොල්ලන්ව පරිස්සමට බලාගන්න කියලා මෙහෙන් යනවා. ඇත්තටම මේ මේරි යන්න හදන්නේ එයාගේ අම්මලාගේ ගෙදරට. ඒක එයා ළමයින්ට කියලා නැති වුණත් රේට කියලා යන්නේ. මොන වුණත් මේ දෙන්න මේ වෙද්දි ඩිවෝස් වෙලා හිටියට එකිනෙකා අතර තරහක් තියාගෙන නැහැ. ඒ නිසාමයි මේගොල්ලෝ මේ විදිහට හරි ගනුදෙනු කරන්නේ. ඊට පස්සේ රේ මේරි යන්න කලින් ඔයගොල්ලන්ගේ අම්මට මම මතක් කරා කියන්න කියලා කියනවත් එක්කම මේරිත් හරි මං කියන්නම් කියලා මෙහෙන් යනවා. ඒ අතරම නිවුස් වල කියනවා රටේ එක එක තැන්වල අමුතුම විදිහේ විදුලි කුණාටු වගේක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක ඉතින් ඒ ගැන මේගොල්ලන් අවධානයෙන් බලන්නේ නෑ වගේම රේ යාගේ පුතාවත් එක්කගෙන එළියට ඇවිත් එයාත් එක්ක පොඩ්ඩක් මේ විදිහට සෙල්ලම් කරලා හිතවත් වෙන්න බලනවා. හැබැයි යා කියන කතාවල රේට තරහ යනවත් එක්කම ඔය වෙලාවෙදිත් මේක නවතින්න පොඩි රණ්ඩුවකින්. ඊළඟට රේ හැමම එයාගේ කාමරයට යනවා එයාට ටිකක් නිදා ගන්න ඕනේ කියලා. මොකද එයා රාට තමයි වැඩ කරන්නේ. හැබැයි ටිකකින් රේ නිදන් නැගිටලා ආයෙද්දි එයාගේ දුවයි පුතයි කෑම ඕඩර් කරලා ගෙන්නගෙන කාලත් ඉවරයි. රේත් ඉතින් ඕවා කනවා. ඒත් මේ කෑම රේට ඉතර අල්ලන්නේ නෑ වගේම එයාගේ පුතා වෙන රොබී පේන්නේ නැති නිසා රේ රේචල්ගෙන් අහනවා අයියා කොහෙද කියලා. එතකොටම රේචල් කියන්නේ එයා එයාගේ කාර් එකත් අරගෙන කොහෙද මන්ද ගියා කියලා. හැබැයි ඉතින් රොබීට ලයිසන්ස් එකක් තාම නෑ. ඒ නිසාම රේ එළියට ගිහින් රොබී කොහෙද ගියේ කියලා බලන්න හදනවත් එක්කම රේට බලා ගන්න පුළුවන් වෙනවා මිනිස්සු කාලබලෙන් වගේ මෙහි ආසදියා බලන් ඉන්න විදිහ. ඊට පස්සේ රේත් ඒ පැත්ත බලද්දි තමයි යටත් බලා ගන්න පුළුවන් වෙන්නේ එයා කවදාවත් දැකලා නැති විදිහට අහස කළු පාට වගේ වෙලා තියෙනවා. ඊළඟට රේ ඕක හොඳටම බලන්න ඒගොල්ලන්ගේ ගෙදර පිටිපස්සට යනවත් එක්කම ඔය වෙලාවෙදි තමයි යටත් තේරෙන්නේ ඒක විදුලි කුණාටුවක් කියලා. හැබැයි මේ කුණාටුව හරි අසාමාන්‍යයි කියලාත් මෙයාට හොඳටම තේරෙනවා. මොකද හුලං හමන්නේ කුණාටුව පැත්තට. ඒක ඇත්තටම සාමාන්‍ය කුණාටුවකදී ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. කොහමද ඊට පස්සේ රේ මේක එයාගේ දුවටත් පෙන්නනවත් එක්කම වැඩි වෙලාවක් යන්න කලින් මේ ලොකු හුලඟ එකපාරටම නැවතිලා කුණාටුව මැද්දේ ඉඳන් එක තැනකට එක දිගටම අකුණු ගහන්න පටන් ගන්නවා. ඕකට ඉතින් රේචල් හොඳටම බය වෙලා එයාට ගේ ඇතුළට යන්න ඕන කිව්වත් මේක ටිකක් විනෝදයි කියලා හිතන රේ කියන්නේ තව පොඩ්ඩක් ඉමු කියලා. ඒක ඉතින් ආයෙමත් එක දිගටම අකුණු ගහද්දි රේත් බය වෙලා රේචල් එක්කම ගේ ඇතුළට යනවා. දැන් රේචල් මේ අකුණු අපේ ආසන්නයටමයි ගහන්නේ කියලා බයෙන් ඉද්දි රේ කියන්නේ බය වෙන්න එපා. මොකද එකපාරක් අකුණු ගහපු තැනකට ආයෙ අකුණු ගහන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියලා වැඩි වෙලාවක් යන්න කලින් අකුණ ගහපු තැනටම එක දිගටම හයියෙන් අකුණු ගහන්න පටන් ගන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් අකුණු ගහද්දි ගොරවන සද්දෙත් ඇහුණත් මේ ගහන අකුණුත් එක්ක එහෙම ගොරවන සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ නිසාම මේ වෙලාවේදී රේටත් මේක හිතා ගන්න බැරුව එයා ගොඩක් බය වෙනවා. මොකද රොබී පේන්නත් නැහැ වගේම මෙහි කරන්ට් එකක් නැහැ. කිසිම ෆෝන් එකක්වත් අතේ දෙන වොච් එකක්වත් වැඩ කරන්නේත් නැහැ. ඉතින් ඔය හේතුවත් එක්ක අකුණු ගහන එක ටිකක් අඩු වුණ නිසා රේයාගේ දුවට මෙහෙටම වෙලා ඉන්න කියලා යනවා. එයාගේ පුතා වෙන රොබීව හොයන්න. කොහමද ඉතින් ඔය වෙලාවේදීම රොබිත් වෙනවා කාර් එක හදිසියෙම හේතුවක් නැතුව නැවතුණා කියාගෙන. ඒත් එක්කම මේ වෙද්දි මේ පැත්තම හැම වාහනයක්ම ඒ විදිහට නැවතිලායි තියෙන්නේ. හැමෝම විශ්වාස කරන්නේ අර අමුතුම අකුණු නිසායි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ඉතින් රේ එයාගේ පුතාට ඒකට කමන්නේ දැන් ගෙදර ඉන්න නංගිවත් බලාගෙන ඉන්න කියලා එයාවත් ගේ ඇතුළට යවලා රේ යනවා ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. කොහමද ඔය වෙලාවෙදිම මේ පැත්තේ වාහන හදන රේගේ යාළුවෙක් කියන්නේ හරි අද්භූතාකාරයට හැම වාහනයකම වගේ ස්ටාර්ටර් මෝටර් ටික පිච්චිලා කියලා. ඉතින් ඒ නිසා මෙයා දැනුත් එහෙම වාහනයක් හදන ගමන ඉන්නේ. ඊට පස්සේ
රේ මේ පැත්තේ මිනිස්සුත් එක්කම අර අකුණු එක දිගටම වැදුන තැනට යනවත් එක්කම ඔය වෙලාවේදී මේ හැමෝටම බලා ගන්න පුළුවන් වෙනවා මෙතන පොළව කැඩිලා තියෙන විදිහ. බැලුවට එතන ලොකු රස්න ස්වභාවයක් පෙනුනත් ඇත්තට මෙහෙම නෑ. ඒ කියන්නේ එතන මේ කැඩිච්ච ගල් අල්ලලා බැලුවම ඒව ගොඩක් සීතලයි. ඒ නිසා මේ හැමෝටම මේ වෙලා තියෙන දේ හිතාගන්න බැරුව ඉන්නේ. කොහමද ඊළඟට වැඩි වෙලාවක් යන්න කලින් එකපාරට එතන ඉඳලා පොළව දිගටම ඉරිතලන්න පටන් අරගෙන ඒ ඉරිතලීමත් එක්ක හැමදේම වගේ කැඩිලා බිඳිලා විනාශ වෙන්න පටන් ගන්නවා. වෙන දේ හිතාගන්න බැරුව මිනිස්සු තන තන හින්ගෙනවා. ටිකකින් එකපාරට මේ පොළවේ මුලින්ම අකුණු ගහපු ප්‍රදේශය ලොකුවටම හෙල්ලෙන්න පටන් අරගෙන එතනින් ලොකු සතෙක් වගේ යකඩ මැෂින් එකක් එළියට එනවා. දැන් මේ මිනිස්සු මේකට ලොකුවටම බය වුණත් මිනිසුන්ටත් ලොකු කුතුහලයක් ඇති වෙනවා. අතරම මේ මොකද්ද කියලා බලන්න. ඒ නිසාම මිනිස්සු මේ දිහා එක දිගටම බලන් ඉන්නවත් එක්කම මේ ලොකු යකඩ ජීවිය එකපාරටම ලේසර් එකක් මිනිස්සුන්ගේ පැත්තට නිකුත් කරන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් ඒකට අහු වෙන මිනිස්සුන් එක දිගටම අළු වෙලා යන්න පටන් ගන්නවත් එක්කම මේකෙන් බේරෙන්න මිනිස්සු එක දිගටම එක එක පැතිවලට දුවනවා. රේඩ් දැන් මේ වෙන දේ හිතාගන්න බැරුව එයාගේ ගේ පැත්තට දුවනවත් එක්කම එයාගේ අවටින්න මිනිස්සුයි වාහනයි එයාගේ ඇස් ඉදිරියම කෑලි කෑලි වෙලා යනවා. ගොඩක් මිනිස්සුන්ගේ ඇඳුම් විතරයි ඉතුරු වෙන්නේ. අවසානට රේ කොහොම හරි එයාගේ ගෙදරට එනවත් එක්කම රේ දැකපු සිදුවීම් එක්ක එයා ෂොක් වෙලා වගේ ඉන්නේ. ඒක ඉතින් රේචල්ටයි රොබීටයි හොඳටම තේරෙනවා. ඒත් රේ එයා දැකපු දේ ගැන මේගොල්ලන්ට කෙලින්ම නොකිය කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මෙහෙදෙන කෑම එකතු කරගන්න. මොකද තව විනාඩියකින් අපි මෙහෙන් යනවා කියලා. ඊළඟ මේ කට්ටිය අහුවෙන කෑම අරගන්නවත් එක්කම රේ ආරක්ෂාවට යාගාව තියෙන ගන් එකත් අරගන්නවා. කොහමද ඊට පස්සේ රේ මේ දෙන්නවත් තරම් එළියට යනවත් එක්කම මේගොල්ලන්ට තේරෙනවා මෙහි මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා. ටිකකින් රේ කලින් යාගේ යාළුවෙක් හදාත හිටපු වාහනේටම හොරෙන් නැගලා ඒකෙන් මෙහෙන් පට ගන්න හදනවා. මොකද මේ වාහනේ දැන් ස්ටාර්ට් වෙනවා. ඒත් මෙහෙම දෙයක් රේ කරන්නේ ඇයි කියලා ඒකේ ළමයි දෙන්නටවත් හිතාගන්න බෑ වගේම ටිකකින් මෙතනට මේ වාහනේ හැදුව රේගේ යාළුවා ඇවිල්ලා රේට මේකෙන් බහින්න කියනවා. එයා මේ වාහනේ තරම් යන්නයි හදන්නේ කියලා තේරුණ නිසා. එතකොටම රේ එයාට කියන්නේ ඔයාට මැරෙන්නේ නැතුව ඉන්න ඕනේ නම් මේ වාහනේටම නගින්න කියලා. ඒත් එයා ඒකට කැමති වෙලා වාහනේට නගින්නේ නෑ වගේම ওই කතාවට රේගේ ළමයි දෙන්නත් පුදුම වෙලා ගිහින් රේචල් බය වෙලා හයියෙන් අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර පිටසක්වල මැෂින් එක ආයෙ දිගටම පහර දෙන්න පටන් ගන්නවත් එක්කම රේ බලෙන්ම මේ වාහනේත් අරගෙන යනවා. මේ වාහනේ හදපු රේගේ යාළුවත් කියන දේ අහපු නැති නිසා ලේසර් එකට අහු වෙලා එයාවත් අළු වෙලා යනවා. දැන් ඉතින් රේ ඉස්සරහටම යනවත් එක්කම එයාගේ පුතයි දුවයි හොඳටම කලබල වෙලා අහන්නේ මෙහෙම පහර දෙන්නේ ත්‍රස්තවාදීන්ද කියලා. ඒත් ඉතින් මේ පහර දෙන්නේ කවුද කියලා හරියටම හිතාගන්න බැරි රේ මේගොල්ලන්ට කියන්නේ මේ පහර දෙන්නේ ලොකු යන්ත්‍රයක් ඒක අර අකුණු පාරවල් එක්ක පොළවෙනුයි මතුනේ කියලා. මොන වුණත් මේ වෙද්දී හැම වාහනයක්ම වගේ පාරේ නැවතිලා තියෙන නිසා රේට ඉක්මනටම මෙහින් එහා නගරයට ය아가න්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී හොඳටම බය වෙලා ඉන්න රේචල් එයාට අම්මා ඕනේ කියලා එක දිගටම කියන නිසා රේ කෙලින්ම යන්නේ මේ ළඟ තියෙන මේගොල්ලන්ගේ අම්මලාගේ ගෙදරට. ඒත් ඉතින් වැඩේ කියන්නේ ඒගොල්ලන් එහෙ නෑ. හැබැයි එහෙනම් තාමටත් කරන්ට් එක තියෙනවා. හැබැයි ෆෝන් එහෙමනම් වැඩ නෑ. මොන වුණත් ඔය වෙලාවෙදිම තමයි රේටත් මතක් වෙන්නේ මේගොල්ලන්ගේ අම්මා ඒගොල්ලන්ගේ බෝස්ටන් වල ඉන්න ආච්චිලාගේ ගෙදර යනවා කියවනේ කියලා. දැන් ඉතින් රේ ඒ ගැන මේගොල්ලන්ටත් කියලා දැනට මෙහෙදින මොන හරි කන්න හැදුවත් මේ කවුරුත් කන්න කැමති වෙන්නේ නැති නිසා රේ ඒ වැඩේ නවත්තලා උදේට බෝස්ටන් වලට පිටත් වෙනවා කියලා හිතාගෙන මෙහෙ බේස්මන්ට් එකට එනවා. මේ දවසේ රාත්‍රිය ආරක්ෂිතව මෙහි නිදාගන්න. කොහමද ඊළඟට මේගොල්ලන් ඔය විදිහට ටිකක් නිදන් හිටියත් එකපාරටම ආයෙත් මෙහෙටත් එක දිගටම අකුණු ගහන්න පටන් ගන්නවා. ඒකට ඉතින් මේගොල්ලන් ගොඩක් බය වෙනවත් එක්කම ඊට පස්සේ එකපාරටම ලොකු සද්දයක් එක්ක මේගොල්ලන්ට මෙහෙට මොකක් හරි කඩන් එනවා වගේ තේරිලා මේගොල්ලන් මෙතනින් තවත් ආරක්ෂිත තැනකට පැන ගන්නවා. ඇත්තටම ඉතින් මේ කඩන් ආපු දේ මොකක් වුණත් ඒකත් එක්ක ලොකු පිපිරීමක් වගේ දෙයක්ත් ඇති වෙනවා. ඊට පස්සේ එහෙමම උදේත් වෙනවා වගේම උදේ තමයි රේට බලා ගන්න පුළුවන් වෙන්නේ කලින් දවසට මෙහෙට කඩන් වැටිලා තියෙන්නේ ප්ලේන් එකක් කියලා. ඒත් ඒකේ කිසිම පැසෙන්ජර් කෙනෙක් ඉඳලා නැහැ. මොන වුණත් ඊට පස්සේ මෙහෙටම ඇවිත් ඉන්න නිවුස් channel එකක ගෑනු කෙනෙක් අහලා රේට අරයා කලින් ඒගොල්ලන්ගේ නගරේ දැකපු කකුල් තුනේ රොබෝල වගේ මැෂින් ගැන වැඩිදුරටත් දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ රේ හිතන් හිටියේ එහෙම එකයි මේ වෙනකම් පොළවෙන් මතුවලා තිබ්බේ කියලා. ඒත් ඉතින් ඇත්තට මේ වගේ ගොඩක් ඒවා එක එක තැන් වලින් මතුවලා. ඒ වගේම මේ කැමරාවල රෙකෝඩ් වෙලා තියෙනවා මුලින්ම හැමතැනකටම වගේ ගහන අකුණු වගේ ඒවා හරහා පිටසක්වල ජීවින් අවුරුදු මිලියන ගානකට කලින් පොළවයට හංගලා තිබිලා තියෙන ලොකු මැෂින් වලට ඇතුල් වෙන විදිහ. සරලවම කියනවනම් අර ලොකු කකුල් තුනේ රොබෝල වගේ මැෂින් අවුරුදු මිලියන ගානකට කලින් පිටසක්වල ජීවින් මේ පොළව යට වල දාලා වගේ තිබිලා තියෙනවා. ඒ වගේම ඉතින් මේ වෙද්දී ඒව ඇතුළට ගිහින් ඒව පාලනය කරන්නේ පිටසක්වල ජීවීන්ම තමයි. ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන මිනිස්සුන්ව මෙහෙන් නැතිම කරලා දාලා මේ ලෝකෙත් අල්ලගන්න. කොහමද ඊළඟට රේ රොබීවයි රේචල්වයි අරගෙන මෙහෙන් බොස්ටන් වලට යන්න පිටත් වෙනවා. මොකද මෙහෙටත් පිටසක්වල එන ගමන ඉන්නේ. ඇත්තටම දැන් රේට අවශ්‍ය වෙලා තියෙන මේ වෙද්දී බොස්ටන් වල ඉන්න මේගොල්ලන්ගේ අම්මා ගාවට මේගොල්ලන්ව ගිහින් බාර දෙන්න. ඒත් එක්ක මොයි ගමන යන අතරතුර රේචල්ව සුළුදිය පහකිරීමේ අවශ්‍යතාවයක් ඇවිත් එයා යනවා අදාළ වැඩේ කරන්න ටිකක් දුරට. හැබැයි රේ නම් කියන්නේ එයාට
පේන දුරින් ඉන්න කියලා. ඒත් මෙයා ඒ කියන දේක් අහන්නේ නැතුව දුරටම යනවත් එක්කම ඊළඟට එයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ගඟ දිගේ මැරිච්ච මිනිස්සුන්ගේ බොඩිස් ගොඩක් එක දිගටම ගහගෙන යන විදිහ. ඒකට ඉතින් මේ රේචල් හොඳටම බය වෙනවත් එක්කම ඔතනට එකපාරටම රේ ඇවිත් එයාව මෙතනින් එක්කගෙන යනවා. ටික වෙලාවකින් මේ පාර හරහා පිටසක්වලයන්ට විරුද්ධව පහර දෙන්න හමුදා කණ්ඩායම් යනවත් එක්කම ඒගොල්ලන්ව දකින රොබීට ඕන වෙනවා ඒගොල්ලන් එක්ක එකතු වෙලා පිටසක්වලයන් ඉවරයක් කරන්න ඒගොල්ලන්ට එකතු වෙන්න. ඒක ඉතින් ඒකෙන් එයාගේ ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන් නිසා රේවත් රේචල්වත් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාවත් අරගෙන මේගොල්ලන් ආයේ මේගොල්ලන්ගේ ගමන යන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී වාහනේ ඩ්‍රයිව් කරන්නේ රොබී වගේම මේ දවසේ රාත්‍රියත් එහෙමම උදා වෙනවා. දැන් ඉතින් මේගොල්ලන් බොස්ටන් වලට බෝට් නැව යන තොටුපළට ලං වෙනවත් එක්කම මේගොල්ලන්ගේ වාහනේ දැක්ක මේ පැත්තේ මිනිස්සු කලබල වෙලා ඒගොල්ලන් මේ වාහනේ ගැන ලොකු උත්සාහයක් දරනවා. මොකද මේ පැත්තේ හැමෝගෙම වාහන වැඩ කරන්නේ නැතුවයි තියෙන්නේ. අවසානයේ ඉතින් මේ ඉන්න අයගේ ලොකු උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට මේගොල්ලන්ට රේලගේ වාහනේ මංකොල්ල කන්න පුළුවන් වෙනවත් එක්කම රේටයාගේ ගන්න එකක් නැති වෙනවා. හැබැයි ඊට පස්සේ මේගොල්ලන් බොස්ටන් වලට යන නැව තියෙන තැනට පයින් එනවත් එක්කම වැඩි වෙලාවක් යන්න කලින් කැලේ ගස් අතරින් තවත් පිටසක්වල මැෂින් එකක් මේ මිනිසුන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මෙතන මිනිස්සු ගොඩක් කලබල වෙනවත් එක්කම ලොකු ගේම් එකක් දීලා අවසාන මොහොතේ මේ තුන් දෙනාට මේ නැවට පැන ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් වැඩි ගැන මේ නැවෙනුත් වැඩි දුරක් මේගොල්ලන්ට යන්න වෙන්නේ නැහැ. මොකද තවත් පිටසක්වල මැෂින් දෙකක් මේ වතුරෙන් මතුවෙලා මේ නැවට ඇටැක් කරලා මේ නැවත් පෙරලලා දානවා. ඒ හේතුවත් එක්ක රේයි එයාගේ ළමයි දෙන්නා යතුළු නැවේ හිටපු හැම මිනිස්සෙක්ම වගේ වතුරට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟට මේ පිටසක්වල ඒගොල්ලන්ගේ මැෂින් වල තවත් අඬු වගේ කොටස් භාවිතා කරලා මිනිසුන් ඒ හරහා ඇද ගන්න පටන් ගන්නවා. ඕවා දකින්න මේගොල්ලන්ට දැන් හොඳටම බය වෙලා කොහොම හරි ලොකු ගේම් එකක් දීලා අවසානයේ මේගොල්ලන්ට කොහොම හරි ගොඩ බිමකට එන්න පුළුවන් වෙනවා. ඒ කඩේ කියන්නේ මේ පැත්තට මිනිසුන්ව මර පිටසක්වල එනවා. ඒ නිසා මේගොල්ලන්ට මෙතනත් වැඩි වෙලාවක් ඉන්න බැරුව මෙතනින් ඉස්සරහට යන්න වෙනවා. ඊළඟට ඉතින් ඔන්න ඔය විදිහට මේගොල්ලන් ටික වෙලාවකට පස්සේ පිටසක්වලයන්ගෙන් බේරිලා තවත් එක ගමකට තමයි එන්නේ. හැබැයි මේ ගමට ආපු ගමන්ම මෙහෙනුත් හමුදාවේ පිරිස එක දිගටම පිටසක්වලයන්ට එරෙහිව පහර දෙන්න යනවා දැකපු රොබී ආයෙමත් ඒගොල්ලන්ට එකතු වෙන්න යන්න හදනවා. හැබැයි මේ පාර නම් රේටයාව නවත්තන්න ලේසි වෙන්නේ නැහැ. මොකද එයාට ඒක කරන්නම ඕන කියනවා. අවසානට ඉතින් එයා කොහොම හරි රේ එපා කියද්දි මේ හමුදාවට එකතු වෙන්න යනවා. හැබැයි ඉතින් එයා එහෙම ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් එයාගේ ගිය පැත්තම පිටසක්වලයෝ ගිනිබත් කරනවා. එතනත් ගොඩක් අය මැරෙනවා. රේටත් ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට එයාගේ දුවවත් අරගෙන මෙතනින් ආරක්ෂිත තැනකට යන්න වෙනවා. ඔය වෙලාවෙදි ඉතින් මේ ආසන්නයේ බේස්මන්ට් එකේ හිටපු මිනිස්සෙක් මේ රේලව එහෙට ගන්නවා. ඒ නිසා රේල බේරෙනවා. හැබැයි රේටයි රේචල්ලයි රොබීව නැති වුණ එක දරා ගන්න ගොඩක් අමාරුත් වෙනවා. ඒක ඉතින් ඒගොල්ලන් විශ්වාස කරනවා එයාට සමහර විට මුකුත් වෙලා නැතුව ඇති කියලා. ඊළඟට රේ ඒගොල්ලන්ව මෙහෙට ගත්ත මිනිස්සෙක් ටිකක් කතා කරාම එයාට දැනගන්න ලැබෙනවා මේ පිටසක්වලයන් නිසා එයාටත් එයාගේ පවුල හැමෝම නැති වෙලා කියලා. ඒක ඉතින් එයා කියන්නේ මේ වෙද්දී ආගව සතියකට විතර කන්න කෑම තියෙනවා. ඒ නිසා ඔයගලන්ටත් මෙහෙටම වෙලා ඉන්න පුළුවන් කියලා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට රේ මෙයාට ස්තුති කරලා මෙහෙන් ඉන්නවත් එක්කම රේ රේචල්ව ටික වෙලාවකට හරි කොහොම හරි නිදි කරවනවා. ඊට පස්සේ ඉතින් මේගොල්ලන්ට ටික වෙලාවකට විවේක ගන්න පුළුවන් වෙනවත් එක්කම මේ ඉන්න මිනිස්සයා නම් කියන්නේ අපි මේ පිටසක්වලයන්ට එරෙහිව සටන් කරන්න ඕනේ කියලා. ඒක ඉතින් රේට නම් තේරෙනවා ඒක කරන්න ගොඩක් අමාරු වැඩක් කියලා. කොහොම හරි ඩිගින් එකපාරට මේ ආසන්නයේ ඉන්න තවත් එක පිටසක්වලේ ඒගොල්ලන්ගේ මැෂින් එකේ කැමරාවක් තියෙන සර්පෙක් වගේ කොටසක් මෙහි ඇතුළට එවනවා. මෙහි මිනිස්සු ඉන්නවද කියලා චෙක් කරලා බලන්න. එතකොට ඉතින් ඕක දැකපු මේගොල්ලන් ඉක්මනටම ක්‍රියාත්මක වෙලා සූක්ෂමව ඒකෙන් බේරෙන්න තන හැංගෙනවත් එක්කම මේ මිනිස්සයා පොරවක් කරන් මේකට පහර දෙන්නත් හදනවා. හැබැයි රේ එයාට ඒක කරන්න එපා කියලා එයාව නවත්තලා අවසානයේට ඒ ළඟ තිබ්බ කණ්ණාඩිය පාවිච්චි කරලා ලොකු ගේම් එකක් දීලා මේක ඇතුලේ මිනිස්සු නෑ කියලා මේකට අඟවලා මේක මෙතනින් යවනවා. ඒ කඩේ කියන්නේ ඊළඟට අර ලොකු මැෂින් පාලනය කරන ඒ වැතර ඉන්න පිටසක්වලයෝ කීප දෙනෙක් මෙහි ඇතුළට එනවත් එක්කම ඒගොල්ලන්ගෙනුත් මේගොල්ලන්ට ලොකු ගේම් එකක් දීලා බේරෙන්න පුළුවන් වෙනවා. හැබැයි මෙයා නම් මේ කිසිම දෙයක් අහන්නේ නෑ. ඒ නිසා රේට එයාත් එක්ක ෆයිට් කරන්නත් වෙනවා. මොනවා වුණත් ටික වෙලාවකින් මේ පිටසක්වලයෝ මිනිසුන්ගේ ලේත් දැන් උරලා ගන්නවා දැක්කම තමයි මෙයා හොඳටම බය වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මැෂින් ඇතුලේ ඉන්න පිටසක්වලයෝ මොකක් හරි සුපිරි බලයක් බලාපොරොත්තු වෙන මිනිසුන්ගේ ලේත් බොන්න පටන් ගන්නවා. ඔය සිදුවීමත් එක්ක දැන් මෙයා හොඳටම බය වෙලා හයියෙන් කෑ ගහන ගමන් උමග කාරන්න පටන් ගන්නවා. මගේ ලේ නම් මුන්ට දෙන්නේ නෑ මම මේ උමග හරහා පැන ගන්නවා කියලා. එතකොටම රේ එයාට කියන්නේ කෑ ගහන ගමන් ඔය වැඩේ කරන්න එපා. මොකද එහෙම වුණොත් අපි හැමෝටම මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඒක ඉතින් එයා කියන කිසි දෙයක් අහන්නේ නැති දැන රේට එයාත් එක්ක ෆයිට් කරන්නත් වෙනවා වගේම මේ ෆයිට් එක අවසානයේට රේගේ අතින් උමග හරන්න හදපු පුද්ගලයාට මැරෙන්නත් වෙනවා. ඒක ඉතින් රේචල්ලා දැනගන්න පුළුවන් වෙනවත් එක්කම දැන් මෙතන ඉතුරු වෙලා ඉන්නේ මේ දෙන විතරයි වගේම වෙන
කරන්න දෙයක් නැතිකමට මේගොල්ලන් ටිකක් දැන් නිදාගෙන විවේක ගන්නවා. හැබැයි ඊළඟට ටිකකින් ආයෙමත් කලින් අර සර්පයා වගේ ඇතුළට ආපු මැෂින් එක ආයෙමත් මේ ඇතුළට එනවා. ඔය වෙලාවෙදී ඉතින් එකපාරටම හැරුණ අර ඉක්මනටම ක්‍රියාත්මක වෙලා මේ මැෂින් එකට පහර දීලා ඒක කඩලා දාන අතරතුර හොඳටම බය වුණ රේචල් කෑ ගහගෙන උඩට දුවනවා. ඊළඟට මේ මැෂින් එක මෙතනින් එළියට යනවත් එක්කම එකපාරට සද්දයක් නැති වුණ රේචල්ව බලන්න උඩට යන රේට බලා ගන්න පුළුවන් වෙන්නේ රේචල් උඩ නෑ කියලා. ඊට පස්සේ මෙයාත් හොඳටම කලබල වෙලා රේචල් එළිය හොයනවත් එක්කම රේචල්වත් එළියේදී පිටසක්වලේ කැදලා ගන්නවා. ඊට පස්සේ රේචල්ව බේරගන්න මේ පිටසක්වල මැෂින් එකට අහු වෙන්න රේටත් වමනා වෙනවා. ඒ නිසා යාට මෙතනදී හම්බුන බෝම්බ වගේකින් එක බෝම්බයක් අරන් එයා මේ පිටසක්වල මැෂින් එකට පහර දෙනවා. ඒත් ඔය වෙලාවේදී එකපාරට මේ බෝම්බේ ඒකට කෙලින්ම වදින්නේ නෑ. මොකද මේ මැෂින් එකට පිටින් බැලුව බැලමට නොපෙනෙන ආරක්ෂක වළල්ලක් තියෙනවා. ඒ නිසා රේට එකපාරට ඒකට ඇටැක් කරන්න බෑ. හැබැයි රේ ඔහොම වැඩක් කරපු නිසා රේවත් මේක ඇදලා අරන් මේකේ මිනිස්සුන්ව හිර කරන් ඉන්න කෝඩුවක් වගේ කොටසකට දාගන්නවා. හොඳ වෙලාවට ඉතින් ඒකෙම තමයි රේචලොත් ඉන්නේ. හැබැයි එයා ෂොක් වෙලා වගේ තමයි ඉන්නේ. එයාව ආයෙමත් යථා තත්ත්වයට ගන්නත් රේට ටික වෙලාවක් යනවා. කොහොමද ඊළඟට ටික වෙලාවකින් මේක ඇතුලේ ඉන්න එක එක මිනිස්සුන්ව ආයෙමත් මේක ඇතුලේම දෙන තවත් කොටසකින් ඇදලා අරන් මරන්න පටන් ගන්නවත් එක්කම වැඩි වෙලාවක් යන්න කලින් ඒකෙන් රේවත් ඇදලා ගන්න හදනවා. හැබැයි ඔය වෙලාවේදී මෙතන අය රේව කොහමරි ඒකෙන් ඇදලා එළියට ගන්නවත් එක්කම රේ එළියට එන්න කලින් එයාගේ අතේ තිබිලා තියෙන බෝම්බ ටික මේ මැෂින් එක ඇතුලට දාලා නිසා ඒවා පුපුරලා මේ පිටසක්වල මැෂින් එක විනාශ වෙලා මේකේ හිටපු හැමෝම බේරෙනවා. ඊළඟට මේගොල්ලන් පැය ගාණක් ගත කරලා ආයෙමත් ඔහොමම ඉස්සරහට යනවත් එක්කම ඊළඟ දවසේ උදේ වෙද්දී මේගොල්ලන්ට බොස්ටන් වලට එන්න පුළුවන් වෙනවා. හැබැයි මෙහෙට ආවට පස්සේ මේගොල්ලන්ට හරි අමුතු දෙයක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙ තිබිලා තියෙන පිටසක්වල යන්ත්‍ර විනාශ වෙලා. ඒවා විනාශ කරේ මේ හමුදාවේ අයද කියලා රේ ඒගොල්ලන්ගෙන් ඇහුවත් ඒගොල්ලන් කියන්නේ නෑ. පැය කීපයකට කලින් ඒව එකපාරටම පිස්සු හැදිලා වගේ කැරකිලා විනාශ වෙලා ගියා කියලා. ඇත්තටම ඉතින් දැන් නම් තත්ත්වය ටිකක් හොඳයි. ඒ නිසා මේගොල්ලන් ඉස්සරහටම යනවත් එක්කම ටිකකින් තවත් එක පිටසක්වල යන්ත්‍රයක් මේගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙනවත් එක්කම රේට එක දැක්කම තේරෙනවා ඒකේ අර මතු පිටින් තියෙන ආරක්ෂක වළල්ල නෑ කියලා. ඉතින් ඒ නිසා රේ ඒ ගැන මේ හමුදාවේ අයට ඉක්මනටම කියනවත් එක්කම ඊළාට ඒගොල්ලන්ත් ඒක දැකලා කට්ටියත් එක්කම ඉක්මනටම ඒකට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඔය වෙලාවෙදී ඉතින් රේ කිව්වත් වගේ මේකේ මතු පිට ආරක්ෂක වළල්ල නැති වෙලා තිබ්බ නිසා හමුදාවේ අයගේ ප්‍රහාර කෙලින් මේකට වැදිලා ඒකත් විනාශම් වෙලා යනවා. අවසානට ඉතින් ඒක ඇතුලේ ඉඳලා තියෙන පිටසක්වලයත් අමාරුවෙන් එළියට ඇවිල්ලා මැරිලා යනවා. ලෝකේ වටේටම ඇවිල්ලා තියෙන ඔක්කොම පිටසක්වලයත් ඒ විදිහට මැරිලා ගිහින්. දැන් ඉතින් මිනිස්සු ආරක්ෂිතයි. අතරම ඉතින් දැන් ඔයගොල්ලන් බලන්න නැතිනේ එහෙම උනේ ඇයි කියලා. අතරම ඉතින් එහෙම පිටසක්වලය දුර්වල වෙලා මැරිලා තියෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඒගොල්ලන් අවසාන ටිකේ මිනිස්සුන්ගේ ලේත් තුරලා බෙව්වනේ. ඉතින් අන්න ඒ නිසායි ඒගොල්ලන්ට ඒවා විෂ වෙලා ඒගොල්ලන් මැරිලා තියෙන්නේ. කොහමද ඉතින් අවසානයේට රේට පුළුවන් වෙනවා එයාගේ දුවවත් අරගෙන එයාගේ කලින් වයිෆ් වෙන මේරි ඉන්න ඒගොල්ලන්ගේ අම්මලාගේ ගෙදරට එන්න. දැන් ඉතින් මේරිට රේචල්ව දැක්කම ගොඩක් සතුටුයි වගේම මේරි මේ වෙලාවේදී රේට ස්තුති කරනවා කොමරියා ඒගොල්ලන්ගේ ළමයි ටිකව බේරගෙන ආපු එකට. ටිකකින් ඉතින් මෙහිඳන් රොබිත් එළියට එනවා. බැලින්නම් එයාත් පිටසක්වලයන්ට විරුද්ධව සටන් කරන්න ගිහින් අවසානයේටම ඇවිත් තියෙන්නේ මෙහෙට. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේදී ඉතින් එයා කලින් තාත්තා කියලා කතා කරපු නැති රේට මේ වෙලාවේදී තාත්තා කියලා කතා කරනවත් එක්කම ඒකට රේට ගොඩක් සතුටු හිතෙනවා. අවසාන වශයෙන් ඉතින් ඔන්න ඔය විදිහට හැමදේම ආයෙමත් හොඳ අතට හැරෙනවා. ඒ වගේම අපේ අද කතාවත් ඔන්න ඔය විදිහට එන් වෙලා යනවා. මොනවා වුණත් ඉතින් අවසාන වශයෙන් මේ කතාව අර අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි හිතන හැමදේම එකපාරට කටේ දාගන්න යන්න එපා කියන එක. මොකද මේ පිටසක්වලයත් මාර බුද්ධිමත් විදියට හිටියට ඒගොල්ලන්ටත් වැඩ වැරදුනේ පෙරේතකමට මිනිසුන්ගේ රස බලන්න ගිහින්. ඒ නිසා ඉතින් ඔයගොල්ලන්ත් එක දේවල් එකපාරට කටේ දාගද්දී දෙපාරක් හිතන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. එතන අපේ යාළුවෝ හැමෝම පරිස්සමට ඉන්න. වීඩියෝ එක හොඳට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබම සුබ දවසක්.